ආයිබෝවන් යාළුවනේ. අපි අද වෙරළ බීම එකක් හදමු. බලමු කොහොමද හදන්නේ කියලා. අවශ්‍ය වෙනවා අයිස් කන ටිකක්, ලුණු, සීනි, අයිස්ක්‍රීම්, වෙරළු ඉදිච්ච වෙරළ වල ටිකක්, ජාලය අවශ්‍ය වුණාට වීදුරුවක්, දෙහි ගෙඩියක්. දැන් අපි ඉස්සල්ලාම මේ වෙල්ලු ගෙඩි ටික හොඳට සුද්ධ මං සෝදලා තියෙන්නේ. නැට්ට ගලවලා වීදුරුවකට දාගමු. දාගෙන මේකට අවශ්‍ය රස පදමට සීනි දාගමු. වෙල්ලු ගෙඩි 10ක් විතර මගේ 10ක් විතර තියෙනවා මාගාව දාගෙන. අවශ්‍ය ලුණු චුට්ටක් පොඩ්ඩක් දමාගමු. මම මේකට දෙහි ටිකකුත් දාගත්තා. මේ දැන් මම මේක මෙන්න හැන්දෙන් පොඩි කරගන්නත් පුළුවන්. මම නම් මේක දැන් බෙන්ඩර් කරගන්න යන්නේ. මේ වගේ ඇට විතරක් බෑනේ මම මුන්න දී කරගෙන ආවා. ඒක මේ වගේ අයින් කරගන්නවා. ඇට ටික හොඳට අයින් කරගන්නවා. මේ බලන්න මම හොඳට ක්‍රීම් එක ගහගෙන මේ බෙන්ඩර් කරගෙන ආවා. මේක මේ හැන්දකින් මම පොඩි කරන්නත් පුළුවන්. මේ මේ පාල වාදනයක දාලා කෝප් එකට දාලා හොඳට පොඩි කරගන්නත් පුළුවන්. මම මේක බෙන්ඩර් එක ගහගත්තා. ඊපස්සේ මේකට අවශ්‍ය ප්‍රමාණය ජාලය එකතු කරගන්න. එකතු කරගෙන මම මේකට අයිස් කඩ ටිකක් දාගන්න. දාගෙන මම තව කසකස ටිකකුත් දාගන්න. කසකස හොඳයි අපේ එංග කෙට්ටු කරන්න. හොඳයි. කසකස ටිකක් මේ වගේ දාගෙන පස්සේ අයිස්ක්‍රීම් ටික උඩින් මේ විදිහට දාගන්න. පිළිගන්නන්න ඉස්සලා බලන්න මේක රසයිද කියලා. නියම ගානට තියෙනවා. ඊපස්සේ මේක දාගෙන මම දෙහි ගෙඩියක් අරගෙන මෙන්න මෙහෙම ටිකක් කපා ගන්නවා. ඉතුරු කෑ. දෙහි ගෙඩි ඉතුරු කෑ. මෙන්න මගේ රස මෙන්න මගේ එළමෙරළු රස ජූස් එක. මේකට කුපිම දේවල් කිසි දෙයක් නෑ. මම ගෙදරම හදාගත්තා. දැන් මේ කාලේ වෙන්න ගොඩක් තියෙනවා. කස්නේ කාලේට වැදගත් වෙනවා. ඉතින් ඔයාලා මේක මම බලලා නැවත මේ වගේ හොඳ වීඩියෝ බලන්න. ගැඹුරිව සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න අමතක කරන්න එපා. ලයික් එකක් දාගෙන යන්න. සුබ දවසක් වේවා යාළුවනේ.